හෙලෝ ගයිස්, ඉතින් අද අපි කතා කරන්නේ ලෝකෙම ඉන්න රයිඩර්ස්ලා කැමතිම නැති කාලයක් ගැන. ඒ කියන්නේ වැස්ස වහින කාලය. ඉතින් අද අපි කතා කරන්නේ මේකෙන් බේරිලා යන්න සේෆ්ටි ටිප්ස් 6ක් ගැන. පළවෙනිම එක, ඔයාට බයික් එක වැස්ස දවස්වල පදින්න එපා. ඇයි මං ඒක එහෙම කියන්නේ? මේක රයිඩින් channel, බයික් රයිඩර් channel එකක්. ඇයි මං ඒක එහෙම කියන්නේ? මං ඔයගලන්ට කියන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ නෙවෙයි ලෝකේ කොහේ හැම සමහරක් තැන්වල වුණත් කාණ්ඩ 3ක් ඉන්නවා. එකක් මේ channel එක බලන ඕගොල්ලෝ. තමන් ගැන හිතන, තමන්ගේ කමියුනිටි එක ගැන හිතන, පරිස්සමෙන් රයිඩ් කරන එක. දෙවෙනි කාණ්ඩේ එයා හිතන්නේ එයා ගැන විතරයි. අනිත් මිනිස්සුන්ට මොනවා වුණත් ගානක් නැහැ කියලා රයිඩ් කරනකොට. තුන්වෙනි එක එයා ගැන හිතන්නේ නැහැ. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැහැ. හැමදාම නිකන් ඩෙයා ඩෙවිල්ස් ටන්ටයක් වගේ තමයි ඒගොල්ලන්ගේ ජීවිතය. ඉතින් ওই කාණ්ඩ තුනම එක තමයි අපි හැමදාම ගමන් කරන්නේ. ඉතින් වැස්ස දවසක ඔය කාණ්ඩ තුන ඒ විදිහටම ඉන්නවා. ඒක වෙනස් වෙන්නේ. එතකොට ඔයාටයි ඒ අනතුර වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩේ. ඉතින් මේ සේෆ්ටි ටිප් ඔයා වෙනවා. වැස්ස වහිනවා නම් අනිවාර්යෙන්ම පළවෙනිම දේ තමයි බයික් එකේ රයිඩ් කරන්න එපා. ඔව්. ඔයාට ඇහුණා හරි. බයික් එක රයිඩ් කරන්න එපා. ඔයාලා ගෙදර කාර් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක පාවිච්චි කරන්න. ඔයාලා ඒකත් නැත්නම් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න. මොකද ලංකාවේ වැස්සේ පාරවල් එච්චර හොඳ වෙන්නේ නැහැ. ලංකාවේ පාරවල් වල වැස්සේ බයික් වල යන්න එච්චර සුදුසු නැහැ. මම ඔයාලට මේ ඊටු ටිප්ස් එකෙන් ඒ ගැන පැහැදිලි කරලා දෙන්නම්. ඒක තමයි පළවෙනි ටිප් එක. දෙවෙනි ටිප් එක. වැස්ස වහින වෙලාවට ඔයගොල්ලෝ ගන්න පළවෙනිම දේ මොකක්ද? ඔයාගේ රේන් කෝට් එක දාගන්න. දැන් රේන් කෝට් එකේ පාට කොහොම වැදගත්? දැන් හිතන්න ඔයා දාන රේන් කෝට් එක කළු පාටයි. ඔයාගේ බයික් එක කළු පාටයි. හෙල්මට් එක කළු පාටයි. හෙල්මට් එකේ වයිස් එක කළු පාටයි. රෑට ඔයාව පේන්නේ. ඔයා දන්නා නින්ජලයි කළු පාට ඇන්ද කියලා. රෑට කළුවරේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ ටාගට් එක මොකක් හරි මිෂන් එකක් තියෙනවා ඒක කරන්න. මිනිස්සුන්ට තමන්ව පේන්නේ නැතුව යන්න. ඉතින් බයික් එකේ ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක ඒක. මිනිස්සුන්ට පේන්නේ නැතුව යන්නද? නෑ. අනිවාර්යෙන්ම ඔයා රේන්ජ් එක අනිවාර්යෙන්ම ඔයා රේන් කෝට් එකක් පාවිච්චි කරනවා. ඒක බ්‍රයිට් කලර්ස් වලින් පාවිච්චි කරන්න. green අපි ගත්තොත් orange සහ ඒ වගේ bright colors වලින් අනිත් එතකොට මිනිස්සුන්ට ඔයාව පේනවා. එතකොට ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙන chance එක බොහොම අඩුයි. දැන් කියනවා මට රේන් කෝට් එකක් ගන්න සල්ලි නැහැ නේ අයියේ. මම දැන් ඕල්රෙඩි රේන් කෝට් එකක් ගත්තනේ. දැන් මම මොකද කරන්නේ? හැබැයි ඒක කළු. ඔයගලන්ට පුළුවන් මෙහෙම දෙයක්. අර කන්ස්ට්‍රක්ෂන් අපේ පාවල් වල වැඩ කරන සහෝදරයෝ දැකලා තියෙනවද? ඒගොල්ලෝ දාගෙන ඉන්නවනේ ලුමිනස් කලර් නිකන් පොළ පාට වගේ. හරි තැබිලි පාට වගේ. දැන් ඕවර්ෝල් එකක් වගේ එකක් හරි දෙකක් හරි ඕන විදියට කියන. ඒ වගේ එකක් අරගෙන. ඒකක් අරන් ඔයාගේ රේන් කෝට් එක උඩින් ඒක දාගන්න. එතකොට අනිවාර්යෙන්ම ඔයා රේන් කෝට් එකක් ගන්නකම් අර මං කිව්ව රේන් කෝට් එක පාට ඒ රේන් කෝට් එකක් ගන්නකම් ඔයාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි තඹ දෙකුණ. ඔයා සාමාන්‍ය යන වේගයට වඩා වැස්ස දවසක ඔයාගේ වේගය අඩු කරන්න. ඒක තමයි අනිවාර්යෙන්ම දේ. මොකද වැස්ස දවසක කන්ඩිෂන්ස් වෙනස්. පාරවල් වල දැන් වතුර පිරලා තියෙනවා. ඒක ඔබ්වියස්ලි පාන වල වතුර පිරලා තියෙනවා ඔයාට පේන්නේ. අනිත් එක වංගු සමානකට දිස්සනවා. එතකොට ඒකෙත් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔයා ස්ලෝ යන තරමට ඔයාට ගොඩක් වාසියි. අනිවාර්යෙන්ම ස්ලෝ එකේ යන්න. මේකට මදාල තව ටිප් එකක් තියෙනවා. සාමාන්‍ය ඉන්ටර්නැෂනලි කියන්නේ වැස්ස වෙලාවක පාර මැද යන්න එපා, සයිඩ් එකෙන් යන්න කියලා. ඒයි මොකද දන්නවද? පාර මැද ගොඩාක් රට ඕක දෙකලා තියෙනද ලංකාවේ කියන්නේ දේ දුන්න කියලා තෙල් පාර වැටලා තියෙන්නේ. එතකොට ඒක ගොඩක් රිස්ක් එකක්. ඒගොල්ලෝ කියන්නේ ඒක ගියොත් ඔයාලා ඉස්සලා වැටෙන්න තියෙන chance එක වැඩි. හැබැයි ලංකාවේ ඔකට වෙන කතාවක් තියෙනවා. ලංකාවේ සයිඩ් මැදින් යන එක ගොඩක් හොඳයි අයිනෙන් යනට වඩා. මුද්‍රාටල් වල වගේ නෙමෙයි ලංකාවේ පාර. වැස්ස දවසකට කානුව හොඳටම වතුර පිරලා කානුව මොකද්ද? පාර මොකද්ද කියලා හොයාගන්න බෑ. අනිත් එක අපේ ගොඩක් දැකලා තියෙන පාරවල දෙපැත්ත එච්චර හොඳට හදලා නැහැ. පාර තමයි හොඳට හදලා තියෙන්නේ කි. එතකොට ඔයා සයිඩ් එකෙන් ගියොත් ඔයාට අනුතරක් වෙන්න තියෙන chance එක බොහොම වැඩි. වේගය අඩුවෙන් පාරේ මැදක් නෙමෙයි ගොඩක් නෙමෙයි කිසි ස්ථානයක් මේන්ටේන් කරගෙන යන්න. ඒක තමයි ටිප් නම්බර් 3. 4. ටයර් ප්‍රෙෂර්. ටයර් ප්‍රෙෂර් එක බොහොම වැදගත්. මම කියන්නේ ටයර් ප්‍රෙෂර් එක. ටයර් ප්‍රෙෂර් එක කියලා කියන්නේ ඔයාගේ ටයර් එකේ කට්ට හොඳට තියෙනවා නම් ටයර් එකේ හුලං පොඩ්ඩක් අඩු කරන්න. එතකොට ටයර් එක ගොඩක් හොඳට පොළොවට බදලා අල්ලනවා. හැබැයි ඔයාගේ ටයර් එක සාජන් අල්ල තම්පිගේ තට්ටේ වගේ නම් ඒකේ හුලං අඩු කරලා ගියොත් ඉතින් අනිවාර්යෙන් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. පළවෙනිම දේ ටයර් එක එහෙම නම් ටයර් එකක් දාගන්න හුලං අඩු කරගන්න. මම තවත් එකක් ඒක නමර එකතු කරන්න. ලෝකේ ගොඩක් ටයර්ස් දාන්නේ සේෆ්ටි සහ පර්ෆෝමන්ස්. ලංකාවේ ගොඩක් ටයර්ස් දාන්නේ මේකෙන් කොච්චර කාලයක් මට යන්න පුළුවන්ද කියලා. එතකොට ඒගොල්ලන්ගේ ටයර් හදන කන්සෙප්ට් එක වෙනස්. ටයර් එකේ පදර තමයි ගොඩක් ලංකාවේ හදන්නේ. ඉතින් ලංකාවේ බෞතරයක් පදින බයික් අනුව. ඉතින් එතකොට ටයර් එකේ කට්ට නැත්තම් අනිවාර්යෙන් ඒක ලිස්සනවා වැඩි. ඉතින් මම අද කිව්ව පළවෙනි ටිප් එක කියන්නේ මේකටම කිව්වේ. ටයර් එකේ පුලං අඩු කරලා යනවා එක. ඒක වැඩක් වෙන්නේ නැහැ. මොකද ටයර් එකේ කට්ට නැහැ. කොහොමද ලිස්සනවා. හරි. ඊළඟ ටිප් එක. ඊළඟ ටිප් එක තමයි සාමාන්‍ය තනියෙන් ගමන් කරන්න එපා. දැන් මම ඔෆිස් එකේ යනවා. ඔෆිස් එකේ යද්දි ඔයාගේ තව යාළුවෙක් ඉන්නවා ඒ පැත්තටම යන්නේ. වෙන දවසක වෙදෙන්නේ වෙන වෙන්න පුළුවන්. නමුත් මෙදාට බැස්ස වෙලාවකට අනිවාර්යෙන්ම ඒ යාළුවත් එක්ක යන්න. මොකද හදිස්සි අනතුරක් වුණොත් ඒ යාළුවා ඔයාගෙන බලා ගන්න. මොකද නොදන්න මිනිස්සුෙකුට දන්න මිනිස්සෙක් ඉන්නේ හොඳයි. අනතුරක් වෙලා මම කියන්නේ අනතුරක් වෙන්න කියලා. අනතුරක් බැරි වෙලාවක් හරි වුණොත් තමනක් වෙලාවට ඔයාගේ ලැප්ටොප් එක නැති වෙන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකට ආගියතක් නැති වෙන්න පුළුවන්. ඔයාගේ බයික් එක පාරයි නවත්තලා ගියොත් ඒ පැත්ත අනුව බයික් එකේ විදි චැසිය විතරක් හිත වෙලාවෙ තියෙන්නත් පුළුවන්. හැබැයි අර යාළුවා හිටියොත් මොකක් හරි එකක් කරනවා. අඩුම ගානේ ඔය මං කිව්ව දෙකෙන් අඩුම ගානේ 70ක් හරි බේරලා දෙන්න. ඉතින් අනිවාර්යෙන්ම ඒ ටිප් එකක් ෆලෝ කරන්න. අනිත් එක සේෆ්ටි ගියර් ගැන ඔයගොල්ලෝ අහලා තියෙනවා. සාමාන්‍ය රයිඩින් ගියර් කියලා කියන්නේ ලංකාවේ අපි දන්න රයිඩින් ගියර් එක තමයි හෙල්මට් එක. හෙල්මට් එක විතරක්
වැස්ස දවසකට සුදුසු වෙන්නේ නැහැ. තවත් ගියර්ස් පාවිච්චි කරන්න ඕනේ. දැන් බලමු හෙල්මට් එක. හෙල්මට් එක ගැන කතා කරනවා නම් හෙල්මට් එකේ ගොඩක් ටක්කේ හම්බෙන්නේ අර ෆුල් ෆේස් හෙල්මට් දානවා නම් ඒ හෙල්මට් එකත් එක්ක ඕගොල්ලෝ හොඳ හෙල්මට් එකක් නම් ගත්ත වයිසර් දෙකක් දෙනවා. එකක් ඩාර්ක් අනිත් එක ප්ලේන්. ඒ කියන්නේ වයිට් කලර් එක. ඇයි ඒ දෙන්නේ? ඒ හේතුව තමයි මෙන්න මේ සිටුේෂන් එකකට අර වයිසර් දෙක මාරු කරලා දුවන්න කියලා. හමු තවත් එකක් තමයි ලංකාවේ අපි ගොඩක් ගන්න හෙල්මට්ස් වලින් ඒක අපිට හම්බ වෙන්නේ නැහැ. ප්‍රධානම හේතුව තමයි අපේ ලංකාවේ හෙල්මට් අර ඉන්ටර්නැෂනල් ගොඩාක් වටින හෙල්මට් නෙමෙයි. ඒක ඇත්තටම ඒ ෆීචර්ස් වලට හදපු ඒ ග්‍රේඩ් කියන්නත් බෑ. ඇත්තට මේවා නිකන් B ග්‍රේඩ් වගේ තමයි හෙල්මට් තමයි අපි ගොඩක් දාන්නේ. ලංකාවේ ගොඩක් අත්. ඒගොල්ලෝ 27000 30000 වේදන් කරත් අවාසනාවට ඕගොල්ලෝ දාන්නේ හෙල්මට්. ඉතින් අර වයිසර් එක දාපුවාම වෙන ප්‍රධාන දේ තමයි අපි කියන හියුමිඩිටි එක බෙදෙනවා වයිසර් එක. වයිසර් එකේ හියුමිඩිටි එක බෙදෙනවා පාර පේන්නේ නැහැ. ඉතින් වයිසර් එකෙන් වෙන දේ වෙන්නේ නැහැ. එතකොට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ වයිසර් එක අරගෙන යනවා. එතකොට වැහි බින්දුව ඇතුලට වැටෙනවා. වැටුණාට පස්සේ වෙන්නේ කොහොමද පාර පේන්නේ නැතුව ගිහිල්ලා හැප්පෙන එක. හැබැයි ඒකට තව උදාහරණයක් තියෙනවා. ඉතින් එහෙම තියෙනවා නම් ඕගොල්ලෝ ගන්න ඕනේ තියෙන්නේ රයිඩින් ග්ලාස් එකක් කියලා. රයිඩින් ග්ලාස් එකකින් කියන්නේ අර ඇන්ටි ෆොග් ෆීචර් එක තියෙනවද කියලා හොඳට බලන්න. ඉතින් දැන් මම අර කිව්වනේ අනිත් එක තමයි ඒකට දැන් ඕගොල්ලෝ ෆුල් ෆේස් හෙල්මට් එකක් දාන්නේ නැහැ හරි ඔය වයිසර් එකේ ඔය තියෙන ප්‍රශ්නේ තියෙනවා නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ ගන්න ඕනේ රයිඩින් ග්ලාස් එකක්. ඉතින් ලංකාවේ ගොඩක් කට්ටියක රයිඩින් ග්ලාස් වල මේ ෆීචර් එක නැහැ. ඒකට කියන්නේ ඇන්ටි ෆොග් ෆීචර් කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ අර මම අර කලින් කිව්ව අපේ ඔයගේ බ්‍රීඩින් වල ගන්න ජල වාෂ්ප රැදෙන එක. එතකොට කොහොමත් ඔයාව පේන්නේ නැහැ. ඉතින් මේ වගේ ග්ලාසස් ගොඩක් වෙලාවට කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධ භාණ්ඩ විකුණන තැන් වලින් ඒක වගේ ග්ලාස් එකක් ගන්න පුළුවන්. අනිත් එක තමයි තේමු නැත්නම් AliExpress. මේ වගේ දේවල් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. දැන් අපි හෙල්මට් ඉවර කරානේ. අපි යන් ග්ලව්ස් දෙක. දැන් ලංකාවේ ගොඩාක් කට්ටිය දාන ග්ලව් එක මොකක්ද? මෙන්න මේ වගේ ග්ලව් එකක්. මෙන්න මේක හදලා තියෙන රෙදි වලින්. ඉතින් මේ රෙදි වලින් හදන ග්ලව් එකේ මම ප්‍රශ්නයක් කියන්නම්. මේක හදිස්සි වෙලාවක වැටුනොත් මේ නකල් එක එනවා මෙතනට. මේකේ පාර්ම් එකට හරි ගාඩ් එකක් නැහැ. මේකෙන් වෙන්නේ ඇත්තටම ඕගොල්ලන්ට වෙන මේන් ෆීචර් එක වෙන්නේ නැහැ. බයික් එක වැටෙද්දී ඕගොල්ලෝ හොඳට එකසරයක් හරි වැටලා තියෙනවා නම් ඕගොල්ලන්ට තේරෙනවා බයික් එක වැටුනම පල්ලෙටම අත තියන්නේ අපි මේ පැත්තට අත තියනවා නැත්නම් මේ අතට වැටුනොත් අපේ නකල් එක තමයි පල්ලෙටම කන්ටැක්ට් වෙන්නේ. ඉතින් මේ වගේ රෙදි එකකින් වෙන්නේ ඒ දේ වෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ඇත්තටම ඒ අවශ්‍ය වෙලාවේ ඕගොල්ලන්ගේ අත මේ වගේ එකකින් ගාඩ් වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට කරන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ වගේ ලෙදර් ග්ලව් එකක් පාවිච්චි කරන්න. දැන් මම ලෙදර් ග්ලව් එක උපුරන්න හදනව නෙවෙයි. ලෙදර් එකක් කියලා කියන්නේ තවත් හැමකින් හදපු හොබ් එකක්. ඒ කියන්නේ අපේ හැම උඩින් තවත් හද හැමක් තියෙනවා. එතකොට ගොඩක් වත් ඩැමේජ් එක වෙන්නේ අනික ලෙදර් එකක් ගොඩක් හැමද හොඳට ග්‍රිප් කරලා අල්ල ගන්න. එතකොට මේ ඒ වගේ ග්ලව් එකක් ගන්නවා නම් පල්ලියට හොයන්නේ මෙන්න මේ නකල්ස් වලට මේ ගාඩ් එක තියෙනවද කියලා. මේ නකල්ස්. අනිත් එක තමයි මේ පාම් එකේ පෑඩින්ග්ස් තියෙනවද කියලා. එතකොට වෙන්නේ අනිවාර්යෙන්ම ඔයාගේ මම අර කලින් කිව්ව ඇක්සිඩන්ට් එකෙන් ඔයාගේ අත් දෙක පේන. අනිත් එක තමයි අපි අත් දෙකට සහ දත් දෙකට දාන ගාඩ්ස්. ඉතින් ඔයගොල්ලන් ගාව මේක නැති වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ සමහරකට පායන දවස්වල මේක නොදාන්නත් පුළුවන්. ඇයි? දාඩිය දානවනේ. නමුත් වැස්ස දවසකට අනිවාර්යෙන්ම මේ වගේ දෙයක් පර්චේස් කරන්න. මේකෙන් ගොඩක් වෙලාවට ඔයාව ආරක්ෂා වෙනවා. ඒක වැටිච්ච කෙනෙක් විතරයි දන්නේ ඇත්තට. ඒ ගාඩ් එකකින් බේන්න අත්දැකීමෙන් කියන්නේ. අනිවාර්යෙන්ම ඒක ගන්නවා. තව එකක් ඕගොල්ලන්ගේ තාත්තා කෙනෙක් හරි වයස වැඩි කෙනෙක් ඉන්නවනේ ටැග්ගක් විදිහටත් මෙන්න මේ කිව්ව සේෆ්ටි ටියුන්ස් ටික අරන් දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අනිත් ටිප් එක. බොහොම ප්‍රධාන එකක්. ඒකට මේකතු කරගන්න තව එකක්. සපත්තු දෙක. සාමාන්‍ය රයිඩර් කෙනෙක් නම් අනිත් ප්‍රධානම දේ තමයි බූට්ස් දෙක කියන එක. සාමාන්‍යයෙන් මම කියන්නේ ඒගොල්ලන්ට රයිඩර් බූට් එකක් ගන්න කියලා. නමුත් ඔයගොල්ලන්ගේ මැනික් කටුව වැහෙන්න හොඳ සේෆ්ටි බූට් එකක් පාවිච්චි කරන්න. ගොඩක් බූට්ස් තියෙනවා. ඔෆිස් එකට දාන්නත් පුළුවන්, රයිඩ් කාර්ඩ් දාන්නත් පුළුවන්. ඒ වගේ හොඳ ලෙදර් පෙයාර් එකක් ගන්න. මොකද මැනික් කටුව කියන්නේ හරි කොම්ප්ලිකේටඩ් ජොයින්ට් එකක්. බැරි වෙලාවකදී ඇක්සිඩන්ට් එකකදී ඒකට හානියක් වුණොත් රිකවර් වෙන්න ගොඩාක් කාලයක් යනවා. මට නම් උන්නේ නැහැ. නමුත් මම දන්නා විච්ච කට්ටිය ඒගොල්ලෝ තාමත් රිකවර් නැහැ. දැන් අවුරුදු ගානකට කලින් විච්ච කට්ටිය ඉඳ සපත්තුවක් අනිවාර්යයෙන්ම දාන්න. අන්තිම ලයිට් චෙක් කරේ කවද්ද? ඉතින් ලයිට්ස් කියලා කියන්නේ වැස්ස දවසක බොහොම වැදගත් දෙයක්. මොකද මම අර කලිනුත් කියලා තියෙනවා මිනිස්සුන්ට අපිව පේන්නේ අපි ඉන්ඩිකේට් වෙන්නේ ලයිට්ස් වලින්. අපිට ලව් පයිප් දාන්න බෑ. සාමාන්‍යයෙන් ගොඩාක් ලයිට් අපිට සවි කරන්න බෑ. ඉතින් අපිට තියෙන එකම ඉන්ඩිකේෂන් එක තමයි අපේ ලයිට්ස් ටික. ඉතින් ඔය ලයිට්ස් ටික අනිවාර්යෙන් වැඩ කරනවාද කියලා බලන්න. මොකද ඒක නැත්තම් ලොකු අමාරුවකට ඔයගොල්ලෝ අකරදැබ්බකට පත් වෙනවා. මොකද අර කලින් ඒවා ටික තියෙන්න ඕනේ අනිවාර්යෙන්. නමුත් පේන්නේ නැතුව හෙඩ්ලයිට් වැඩ කරන්න නැතුව සිග්නල් වැඩ කරන්න නැතුව පාරේ ගිහිල්ලා අනිවාර්යෙන් ඒකට මම හිතන්නේ වැඩිපුර එක්ස්පෙක්ට් කරන්න ඕනේ නැහැ. ඒක ඔයාලට තේරෙනවා. ඊට උට ටිප්ස් ටික හැවුණා. මේක තමයි අන්තිම ටිප් එක. සමහරවිට මේ ටිප් එක ලෝකේ කොහෙවත් ඔයගොල්ලන්ට සේෆ්ටි වීඩියෝ එකකින්වත් බලන්න වෙන්නේ නැති වෙයි. සහ අහන්නවත් නැති වෙයි. මොකද මේක ලංකාවේ ගොඩක් ආවේනික දෙයක්. ඕගොල්ලෝ දන්නද පාර මැද අර කොන්ක්‍රීට් වලින් උස්සපු පොඩි ස්ට්‍රිප් එකක් තියෙනවා. මේ ස්ට්‍රිප් එක බොහොම මාරාන්තිකයි වැස්ස දවස්වල. මොකද දන්නවද මේ දෙපැත්තේ වතුර පිරෙනවා. වතුර පිරුණාම අර ඉන්න යන නිකන් අර බෝට්ටු පැදපු කට්ටිය වගේ ඉන්නේ කාරවල. කිසි සෙන්ස් එකක් නැතුව හයියෙන් එන්නේ වතුර කාගෙන. අන්න එහෙම මිනිස්සුෙකුට ඔයා සෙට් වුණොත් ඔයා මේ පැත්තේ ඉන්නවනම් අර වතුර පාර වගේ ඇඟට වදින වේගේ ඔයාව ෂොක් කරනවා. ෂොක් වුණාම සමහරකට ඔයා වැටෙන්න පුළුවන්. දැන් ඔයා එකපාර වැටුනොත් පිටිපස්සේ කෙනාට කන්ට්‍රෝල් කරන්න බැරි වුණොත් ඔයාගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඉතින් මම අර කිව්වා වගේ සමහරක් ඒ වගේ ස්ට්‍රිප් එකක් තියෙන පාරක් හම්බුනොත් අනිවාර්යයෙන් පුළුවන් තරම් පාරේ අයිනට යන්න. පුළුවන් තරම් පාරේ අයිනට නෙමෙයි තාර තියෙන කෑල්ල ඔයාලා හරි විසිබලි ඒක ඔයා ජජ් කරන්න ඕන දෙයක්. එතන අපි කවුරුත් දැන් ඔය ජජ්මන්ට් එක දෙන්නේ. ඔයා අනිවාර්යෙන් ජජ් කරන්න ඕනේ. මම මේ කොච්චරක් ඇන්ගල් එකකට හැබැයි අර වතුර පැත්ත නම් අනිවාර්යෙන් යන්න එපා. ඒක විච්ච කට්ටිය දැකලා තියෙනවා මං හිතන්නේ ඔය ටීවී එකෙත් දැකලා ඇති. ඉතින් අනිවාර්යෙන්ම ඒ දේ නම් කරන්න එපා.
අපි අත්දැකීමෙන් අපි දැකලා තියෙන ඒ දේ හානි වෙනවා මිනිස්සුන්ට. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක බලලා මේ සේෆ්ටි ෆීචර්ස් පිළිපදින්න. මොකද අපි මේ වීඩියෝ කරන එකේ ප්‍රධාන අරමුණ ලංකාවට හොඳ ගුණගරුක සහ රිස්පොන්සිබිලිටි එකක් තියෙන බයික් රයිඩර් කෙනෙක්ව ඩෙවලොප් කරන එක. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න, මේකේ දැනුම ප්‍රචාරය කරන්න. මට මෙතන මොනවා හරි ටිප් එකක් මිස් වුණා නම් ඒකත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. අනිත් එක මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ වීඩියෝස් වලට කමෙන්ට් කරන සහෝදරයන් සහෝදරියන්ට. මොකද අපිත් සමහර දේවල් වල ටොපික්ස් ගන්න ඒගොල්ලෝ කතා කරන ඒවා. ඉතින් ස්තුතියි. අනිත් එක තමයි මේක subscribe කරලා නැත්නම් subscribe කරන්න, අපි share කරන්න. ඉතින් තව වීඩියෝ එකකින් ලබන පාර හම්බෙමු. අදට bye. right safe.